එල්නිනෝ තත්ත්වයක් යනු පැසිෆික් සාගරයේ මතුපිටි ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනසක් ඇති කරන ස්වභාවික සංසිද්ධියක් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර දෙසින් හමන වායු ධාරා උණුසුම් ජල රැලි ආසියානු කලාපය දෙසට යොමු කිරීම සඳහා බලපෑම් එල්ල කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාල සීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වයද සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් යනවා. මෙම එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ආසියානු කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩු වී දරුණු නියන් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එහි තවත් ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරයට යාබද උතුරු හා දකුණු ඇමරිකානු මහද්වීප රටවලට අධික වර්ෂාව, ගං වතුර නායාම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා. එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනාවැකිය පළ කරන්නේ මේ වසරේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මෙම එල්නිනෝ තත්ත්වය මේ වසරෙන් නොවැම්බර් මාසය දක්වා වුවද පැවතීමට ඉඩ ඇති බව එම සංවිධානය විසින් ඉදිරිපත් කරන වාර්තාවක සඳහන් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙහි බලපෑම ලබන වසරේ පෙබරවාරි දක්වා වුවද පැවැතිය හැකි බවට සැක පළ කරනවා.